හායි අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ පෝටබල් රීචාර්ජබල් ජූස් බ්ලෙන්ඩර් එක ගැන. අපි කොහොමද කියලා බලමු එක. මම මේක ගත්තේ රුපියල් 1150කට. අපි මේක එහෙනම් කොහොමද කියලා බලමු. ස්මයිල් ෆේස් එකකුත් තියෙනවා. මේක රීචාර්ජබල් නිසා මේකට කේබල් එකකුත් එනවා මේ තියෙන එක. අතට වැඩි බර ගතියකුත් නැහැ. පෙනුමත් හරි කියුට්. පහලින් තියෙන මේ බටන් එක ඩබල් ප්‍රෙස් කළාම බ්ලෙන්ඩර් එක ඔන් වෙනවා. ආයි ප්‍රෙස් කරාම එකපාරක් බ්ලෙන්ඩර් එක ඕෆ් වෙනවා. ඊට පහලින් තියෙන්නේ චාර්ජර් කේබල් එක ගහගන්න පින් එක. පින් එකත් මේ වගේ තමයි එන්නේ. ෆුල් charge කරලා තියාගත්තට පස්සේ ඔයාලට පාවිච්චි කරන්න ලේසි. නිතර නිතර charge කරන්න ඕනේ නැහැ. අතට නම් වැඩි බරක් නැහැ. සැහැල්ලුයි. අපි බලමු කොහොමද කියලා. උඩ පියනට අමතරව තවත් පියනක් තියෙනවා. දෙකක් තියෙනවා. මම හිතන්නේ අර එක තියෙන එකක් අර ජූස් එක පෙරලා ගන්න වගේ ඒ කොටසයි. උඩින් වහන තව පියනක් තියෙනවා. අතට ලොකු බරක් නැහැ. සැහැල්ලුයි. බොක්ස් එකේ මෙන්ෂන් කරලා තියෙනවා මිලිලීටර් 380ක වගේ ප්‍රමාණයක් මේකට දාගන්න පුළුවන් කියලා. ඒ වගේම පළතුරු සහ එළවලු දෙකම ජූස් හදාගන්න පුළුවන් කියලාත් ඒගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙනවා. අපි දැන් බලමු මේක වැඩ කරනවද කියලා. ස්විච් එක ඩබල් ප්‍රෙස් කළාම ඔන් වෙනවා. ආයි එකපාරක් ස්විච් එක ප්‍රෙස් කළාම ඕෆ් වෙනවා. ක්වික් ස්පීඩ් 1 මිනිත් වලින් ජූස් එක හදාගන්නත් පුළුවන් ඔයාලට. මේකේ යට කොටසත් ගලවගෙන වෙන් කරගන්න පුළුවන්. මම හිතන්නේ එතකොට තමයි මේක අර කප් එකක් විදිහට උනත් යූස් කරන්න පුළුවන් කියලා මෙයාලා කියන්නේ. මේක ජූස් බ්ලෙන්ඩර් එකක්ම විතරක් නෙමෙයි. මේක ඔයාලට ජූස් එක හදාගත්තට පස්සේ මේකේ තියෙන කප් එකෙන්ම ඔයාලට ජූස් එක බොන්න උනත් පුළුවන්. මම ගත්තේ පර්පල් කලර් එක. ඔයාලට ඕන කලරයකින් මේ තියෙන කලර්ස් වලින් ගන්න පුළුවන්. මේ තියෙන්නේ යාලා බොක්ස් එකේ දාලා තියෙන ප්‍රොඩක්ට් ෆීචර්ස්. ඔයාලත් මේ වගේ ජූස් බ්ලෙන්ඩර් එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් ඇත්තටම හොඳ ප්‍රොඩක්ට් එකක්. ඔයාලත් අරන් බලන්න. මගේ වීඩියෝ එක හොඳ නම් ඔයාලා ලයික් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මාව subscribe කරලා තියාගන්න. Thanks for watching.